කරුණාරත්න මහතා පැවසුවේ බෝම්බ ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් 4 දෙනෙකු තුවාල ලබා ගම්පොළ රෝහලට තුලත් කර ඇති බවයි. එම ස්වාමීන් වහන්සේ සහ අනෙක් පුද්ගලයා රෝහලේ හදිසි ප්‍රතිකාරාංශයට තුලත් කිරීමෙන් පසු මිය ගිය බව ගම්පොළ රෝහලේ වෛද්‍යවරයෙකු සඳහන් කළා. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් 4ක් යොදවා ඇති බව පොලිසිය පැවසුවා. මේස්තර කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාර්යවසම් මහතා ඇතුළු පිරිසකට කුරුණෑගල මහනගර සභාවේ විපක්ෂ නායකවරයාගේ නිවසේ සිටදී අදාළයම වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. පොලිසිය සඳහන් කළේ වෙඩි තිබීමෙන් පුද්ගලයන් 30 දෙනෙකු තුවාල ලබා කුරුණෑගල රෝහලට තුලත් කර ඇති බවයි. මෙම වෙඩි ප්‍රහාරයෙන් අදාළ නිවසේ නවතා තිබූ වාහන 3කට ලාභ සිදුව තිබෙනවා. කුරුණෑගල පොලිසිය පැවසුවේ සිටින සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි. සිටින සම්බන්ධයෙන් නිවුස් ෆස්ට් වෙත අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාර්යවසම් මහතා මම හිතන්නේ ඒගොල්ලෝ විශ්වාස කරා මේ වාහනේ නගිනකොට මම මේ වාහනේට නැගලා ඉදිරිපස මගේ ජීප් රටේ නැගලා ඉන්නවා කියලා. මම හැබැයි නගින්න ඉස්සෙල්ලා තමයි අර වෑන් එකට නගන අතර තමයි මේ ඉතින් මම කල්පනා කරා මේ රිපන්නේක මේ නැග සිටින බව දැනගෙන තමයි මේ ප්‍රහාරය එල්ල කරේ. මගේ එක්ක හිටපු තවත් 3 දෙනෙක් ඉදිරියටලා වැටුණා. ඒගොල්ලෝ දැන් කුරුණෑගල රෝහලට අපි අවශ්‍ය ප්‍රතිකාර සඳහා යවා තිබෙනවා.